අපි කලින් කතා කරා මේ වායු පාඩමේ තාත්වික වායු ගැන කතා කරා, පරිපූර්ණ වායු ගැන කතා කරා. මේ තාත්වික වායු පරිපූර්ණ වායු කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි කතා කරා. හරි. ඔය වගේ අපි සිද්ධාන්ත කීපයක් අපි කලින් වල කතා කරා. ඒක මම හිතනවා ඒ ටික දැන් ඔයාලට ෂේප් කියලා. හරි. ඔයාලා ඒ ටික ඔය ඔළුවේ තියනවා කියලා මම හිතනවා. දැන් අපි මේක කතා කරන්න යන්නේ තවත් වැදගත් පොයින්ට් එකක්. මම කලින් කිව්වා වගේ මේ අපි අද කතා කරන කෑල්ල හුඟක් වෙලාවට MCQ තමයි ටාගට් වෙන්නේ. මෙතනොත් MCQ තමයි ටාගට් වෙන්නේ. මේ වායුවක සම්පීඩිතතා සාධකය කියන කොටස. අපි මේ සම්පීඩිතතා සාධකය කියලා කතා කරද්දී මේක සලකුණක් විදිහට. ඒ කියන්නේ මේක අපි හඳුන්වනවා Z කියන අගුරේ. හරි. දැන් මේකේ අර්ථ දැක්වීම මේ විදිහට එන්නේ. හරි. සමීකරණකින් තමයි මේ වායුවක සම්පීඩිත සාධකය කියන එක අපි අර්ථ දක්වන්නේ. සමීකරණය මොකද්ද? මේ Z කියන කෙනා. මෙයා පරිමාව අනුපාතයක්. හරි. ඊනම් පැහැදිලි කරන්න. V බෙදීම V නො. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් Z වලට තියෙන අර්ථ දැක්වීම. මේ V නොට් කියන්නේ මොකද්ද? ඔයා මොකක් හරි ගන්න වායුවක්, එතන මොකක් හරි වායුවක් ගත්තා. මේ වායුව පරිපූර්ණ නම්, හරි, මේ වායුව පරිපූර්ණ නම් ඒ වායුව පරිපූර්ණ නම් ඒ වායුවේ පරිමාව. හරි. මොකක් හරි වායුවක් ගන්නවා. දැන් ඒ වායුව පරිපූර්ණ නම් එහෙම වුණොත් මේ වායුවේ පරිමාව මොකක්ද කියන තමයි V නෝට් කියමින් අපි පෙන්නන්නේ. ඊළඟ එක මේ V කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නා කිසිම වායුවක් පරිපූර්ණ නැහැ. හරි. කිසිම වායුවක් පරිපූර්ණ නැහැ. දැන් අපි මේ පාවිච්චි කරන වායුව කොහොමද පරිපූර්ණ නැහැ අපි ඇත්ත තත්ත්වයේ හිතද්දි. ඒතර ඒ ඇත්ත තත්ත්වය කියන්නේ මේ ප්‍රායෝගිකව මේ වායුව ගද්දී යන්නේ පරිමාව. ඒතර මේ පරිමා දෙක හරි ප්‍රායෝගිකව අපිට හම්බෙන වායුවේ පරිමාවයි මේ වායුව පරිපූර්ණ. මේ වායුව සිද්ධාන්තමය වශයෙන් අපි අර කියන්නේ සෛද්ධාන්තිකව යා පරිපූර්ණ නම් අන්න එතකොට ඇතිවෙන පරිමාව. එතන මේ පරිමා දෙක සාමාන්‍යයෙන් තාත්වික වායුව. අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට හම්බෙන වායුවක මේ පරිමා දෙක සමාන වෙන්නේ නැහැ. ඒතර මේ අනුපාතයේ ගද්දි මේක එකට සමාන වෙන්නේ නැහැ. හරි. හැබැයි හිතන්න දැන් ඔයා ගන්න වායුව හරි වාගාව දැන් මේ තියෙන වායුව පරිපූර්ණ වායුවක් කියලා දන්නු. වාගාව තියෙන වායුව පරිපූර්ණ. ඒක තාත්වික වායුවක් නෙමෙයි ඒක සම්පූර්ණ පරිපූර්ණ වායුවක්. එහෙම එකක් ඇත්තට නැහැ. හරි. පරිපූර්ණ වායුවක් ඇත්තටම නැහැ. හැබැයි හිතන්න ඔයාලට මේ හම්බුන වායුව පරිපූර්ණයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? වාගේ දැන් තියෙන වායුව පරිපූර්ණ. එහෙනම් මේ පරිපූර්ණ වායුවේ පරිමාව එක V නෝට් කියලා දන්නු. දැන් ප්‍රායෝගිකව හම්බෙන පරිමාව ඔයාට තියෙන පරිපූර්ණ වායුවක් හරි. ඔයාට දීලා තියෙන පරිපූර්ණ වායුවක්. එහෙනම් මේ ප්‍රායෝගිකව හම්බෙන පරිමාව මෙයාට සමාන වෙනවනේ. මෙයා සමාන වෙනවා මේ පරිපූර්ණ තත්ත්වයේ වායුවට. ඒ කියන්නේ මෙයාත් V නෝට්. දැන් මොකද වෙන්නේ? මෙයාත් V නෝට් මෙයාත් V නෝට් මේ Z කියන අගය එකට සමානයි. හරි. මේ Z කියන අගය එකට සමානයි. ඒ හරිම විශේෂ අවස්ථාවක්. ඒ තමයි ඔයාගේ වායුව පරිපූර්ණ. ඔයා ගන්න වායුව පරිපූර්ණ. දැන් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මෙන්න මේ වායුවක සම්පීඩිත සාධකය කියන එක. හරි. මෙයා කොහොමද පීඩනයත් එක්ක වෙනස් වෙන්නේ? ඒතර මේ අපි අඳින පීඩනයත් එක්ක මේ වායුවේ සම්පීඩිත සාධකය. මෙන්න මේ ප්‍රස්තාවය හරිම වැදගත්. හුඟක් ප්‍රශ්න වලට අහලා තිනවා මේ වායුව කියන පාඩමේ මේ පාඩමේ හරිම වැදගත් තේරුම් ගන්න ඕන කොටසක් තමයි මේ වායුවක සම්පීඩිත සාධකයයි පීඩනය අතර තියෙන සම්බන්ධය. අපි ඒකට යමු. හරි. හරි. අපි දැන් බලමු කොහොමද මේ සම්පීඩිත සාධකය කියලා අපි මේ අර්ථ දක්වපු කෑල්ල. හරි. මේ සම්පීඩිත සාධකය කොහොමද පීඩනයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. අපි පීඩනයත් එක්ක මේ සම්පීඩිත සාධකයේ වෙනස ප්‍රස්තාරගත කරනවා. දැන් හිතන්න ඊනම් මම ප්‍රස්තාර දෙන්න. ඔන්න අපි y අක්ෂය ගන්නවා අපේ සම්පීඩිත සාධකය. අපේ x අක්ෂය ගන්නවා අපේ පීඩනය. හිතන්න වාගාව දැන් පරිපූර්ණ වායුවක් තියෙනවා. සෝරි පරිපූර්ණ වායුවක් නෙමෙයි. තාත්වික වායුවක් වාගාව දැන් තියෙනවා. මේ තාත්වික වායුව අරගෙන මේ තාත්වික වායුවේ Z අගය නැත්තම්
සම්පීඩිත සාධකයේ පීඩනයත් එක්ක වෙනස් වෙන විදිය ප්‍රස්තාර දැන් අඳිනවා. එතකොට වට එනවා මෙන්න මේ වගේ ප්‍රස්තාර. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකයි. අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ ප්‍රස්තාරය අපි ප්‍රස්තාරය පැහැදිලි කරන්නේ කොහොමද? මොකද්ද මේකට හේතුව මොකක්ද කියලා මම පැහැදිලි කරන්න යන්නේ. උදේර මම මේක පැහැදිලි කරන්න මට පයින් මම මේ සමීකරණය ඕනේ. ඒ තමයි අපේ z සමානයි v බෙදීම v න. මම හිතන්නේ දැන් මේ සංකේතවල තේරුම වල ගන්නවා. හරි? v නෝට් කියන්නේ පරිපූර්ණ නැත්නම් සෛද්ධාන්තික පරිමාණ. v කියන්නේ තාත්වික නැත්නම් අපේ ප්‍රායෝගිකව අපිට හම්බෙන පරිමාණ. දැන් ඔන්න බලන්න මම මේක පැහැදිලි කරන්න මම මෙහෙම උදාහරණයක් ගන්නවා. හරි? ඔන්න මං ගාව වාජනයක් තියෙනවා. මේ වාජනය ඇතුලේ දැන් වායු පරිමාණ වායු අංශු තියෙනවා. මෙන්න වායු අංශු මෙහෙම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි වාජනයක පීඩනය කියලා මොකක්ද අර්ථ දක්වන්නේ? පීඩනය කියලා අපි අර්ථ දක්වන්නේ මේ වායු අංශු මේ බිත්ති වල හැප්පුණාම ඒ ගැටීම නිසා බිත්ති වලට ඇති වෙන බලය. මෙයාගින් බිත්ති හැප්පුණ ගමන් මේකෙන් ඒන් බලයක් යනනේ බිත්තියට. ඔන්න ඔය බලය තමයි අපි කියන්නේ පීඩනය. ඔය බල ඔක්කොම එකතු වුණාම තමයි අපි පීඩනය කියලා කතා කරන්නේ. දැන් මෙන්න මේ අවස්ථාව ගන්න. පීඩනය බිඳුවයි. මොකක්ද ඒකේ තේරුම? පීඩනය බිඳුව කියලා අපි ප්‍රායෝගිකව නැත්තම් තාත්වික අවස්ථාවක් අපේ උඩ ගන්න බෑ. මොකද පීඩනය බිඳුව වෙන අවස්ථාවක් මේ වගේ උදාහරණයකට නැහැ. හැබැයි පීඩනය බිඳුවයි කියලා අපි සෛද්ධාන්තික අපි තියරිටිකල් අපි හිතුවොත් එහෙම කියන්නේ මොකද්ද? මේ වායු අංශු කිසිම කෙනෙක් දිත්තිව හැප්පෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වායු අංශු සෑහෙන ලොකු පරිමාණයක් ඉන්නවනේ. මේ බිත්ති ඉන්නේ අනන්තේ. බිත්ති තියෙන අනන්තේ. වායු අංශුවකට බිත්තියක හැප්පෙන්න අනන්තයට යනවා. ඒකයි පීඩනය බිඳුව කියන්නේ. එතකොට මේ වායු අංශු දෙකක් අතර දුර හිතුවොත් එහෙම මේ දුර සෑහෙන වැඩි මේ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. දුර ඔය වගේ සෑහෙන වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? මේ දෙන්න අතර අන්තරානුක බන්ධන නැහැ වගේ තමයි. ඒ සෑහෙන දුරයිනේ කිසිම සම්බන්ධයක් නැහැ අංශු දෙකක් අතර. ඒතර මේ දෙන්න අතර අන්තරානුක බන්ධන නැහැ වගේ. අන්තරානුක බන්ධන නැහැ කියන්නේ මොකද්ද? අන්න එයා පරිපූර්ණ තත්ත්වෙට සෑහෙන ළඟයි. ඒතර පීඩනය බිඳුවක් වන අවස්ථාවේ අපේ වායුව අපි ගන්න තාත්වික වායුව පරිපූර්ණ වායුවකට සෑහෙන සමානයි. මේ ඉසෙන්ඩ අදිය සෑහෙන එකට සමාන වෙනවා. ඒකයි මේ ආරම්භක අවස්ථාවේ ඉසෙන්ඩ අදිය එකට සමාන වෙලා තියෙන්නේ. ඔන්න දැන් අපි පීඩනය වැඩි කරනවා. හරි? ඔන්න දැන් පීඩනය වැඩි කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. පීඩනය වැඩි කරනවා කියලා මම දැන් මෙතන කරන්න හදන්නේ මොකද්ද? මේ බිත්ති වලට බලයක් දීලා හරි මේ බිත්ති වලට බලයක් දීලා මේ වාජනයේ පරිමාව අඩු කරන්න යනවා. බිත්ති වලට බලයක් දීලා වාජනයේ පරිමාව දැන් අඩු කරනවා. ඔන්න මම දැන් මේ වගේ මට්ටමකට දැන් වාජනය අඩු කරා. ඔන්න මේ තමයි වාජනයේ පරිමාව. මම වාජනයේ පරිමාව බලයක් දීලා ඔන්න අඩු කරා. දැන් මොකද්ද වෙන්නේ? මගේ අර වායු අංශු ලං වෙන්න ගත්තනේ දැන්. ඔන්න වායු අංශු මගේ දැන් ලං වෙන්න ගත්තා. ලං වෙද්දී මොකද්ද වෙන්නේ? අන්න මෙයාට ආකර්ෂණ බල දැනෙන්න ගන්නවා. හරි මේ වටේ ඉන්න මේ වායු අංශු වලට ඇතුලේ ඉන්න වායු අංශු වලින් මෙහෙම ආකර්ෂණ බල දැනෙන්න ගන්නවා. දැන් මේ ආකර්ෂණ බලයක් ආපු ගමන් හරි ආකර්ෂණ බලයක් ආපු ගමන් මේ වායු අංශු මේ මෙතනම ඉන්නේ නැහැ. මොකද මේ ආකර්ෂණ බලයක් ආපු ගමන් මෙයා තා පොඩ්ඩක් මේ ඇතුලට ලං වෙනවා. දැන් මේ වායු අංශු ඉන්නේ මෙතන නෙමෙයි. මේ වායු අංශු ඉන්නේ මෙතන. මේ වායු අංශු ඉන්නේ මෙතන. මේ වායු අංශු ඉන්නේ මෙතන. මෙතන. ඔය විදියට. මේ වායු අංශු තාටුට්ටක් දැන් අතුරු ලං වෙලා ඉන්නේ. මම සෛද්ධාන්තිකව පරිමාව මෙන්න මෙතනට තමයි ගෙනාවේ. මේ රතු පාට තියුණු තමයි ගෙනාවේ. මෙන්න මේ අතුරු රතු පාට තියුණු මේක. හැබැයි වායු අංශු මොකද්ද කරේ? එයාට අර අන්තරණු අර ආකර්ෂණ බල දැනුණ හින්දා මං ගෙනාපු සීමාවට තමයි අතුරට පැනනවා. ඒතර දැන් වායු අංශු වල පරිමාව මෙන්න මේ වගේ. ඒ ආකර්ෂණ බල හින්දා එයා තව ටිකක් අතුරට පැනලා ඉන්නේ. ඒතර මේ රතු පාටින් මම පෙන්නුවේ මම සෛද්ධාන්තිකව නැත්නම් අර මට ඕන කරන පරිමාව. හරිනම් මේ වායුව පෙන්වන පරිමාව. දැන් ඇත්තටම වායුව මොකද්ද පෙන්වන පරිමාව? මෙන්න මේ පරිමාව. ඒතර පේනවා ඇති සෛද්ධාන්තිකව නැත්නම් අර මට ඕන කරන පරිමාවට වඩා වායුව ඇත්තටම අඩු පරිමාවක් තමයි පෙන්වන්නේ. දැන් ඔන්න ඔය කතාව මෙතන දාමු. මෙන්න තියෙනවා සෛද්ධාන්තික පරිමාව. අපි හිතමු ඒක 5ක් වගේ කියලා.
දැන් ඇත්ත පරිමාව මේකට අඩුයි. ඒකින් මම 4ක් වගේ. අර මොකක්ද දැන් වෙන්නේ? දෙන්න බෙදලා බලන්න මෙතන ඉන්නේ දශම ගණන්, බිංදු දශම ගණන් තමයි එන්නේ. එකට වඩා අඩුයි. මේ අන්න. තේනවද? ඒතර මම පීඩනය වැඩි කරගෙන යද්දී මේ අන්තර් අණුක ආකර්ෂණ නැත්නම් මේ ආකර්ෂණ බල ප්‍රබල වෙනවා. ඒතර මේ වායු අංශු තව ඇතුළට පයින්නවා. මං දෙන ගානට වඩා මේ ඇතුළට පයින්නවා. ඒතර ඉසෙට් එකේ එන්නේ අඩු වෙනවා. දැන් මම එක තැනකදී මේ ඉසෙට් එකේ අඩු වෙන එක නැවතිලා තියෙනවා. මේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි හරි මෙන්න මේ පොයින්ට් එකේ තමයි ආකර්ෂණ බල ප්‍රබල. හරි ආකර්ෂණ බල ප්‍රබල. මෙතන තමයි ආකර්ෂණ බල ප්‍රබල. ආකර්ෂණ බල ප්‍රබලම අවසන්. මොකද ඉසෙට් එකේ නැත්නම් මේ අපේ අගය සෑහෙන අඩුයි. පරිපූර්ණ තත්ත්වයට සෑහෙන ලස්සලා තියෙනවා. පරිපූර්ණ තත්ත්වයට සෑහෙන ලස්සලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇතුළට පැනිල්ල මෙන්න මේ ඇතුළට පැනිල්ල සෑහෙන වැඩි මේ අවස්ථාවේ. ඒ කියන්නේ ආකර්ෂණ බල සෑහෙන වැඩි වෙලා තියෙනවා. මම මෙතනට ගේනවා. හැබැයි ඇත්තටම වායු අණු තව ඇතුළට පැන සෑහෙන ඇතුළට පැන. ආකර්ෂණ බල ප්‍රබලම අවස්ථාව තමයි මෙන්න මෙතන. හැබැයි දැන් ඊට පස්සේ පොඩි වෙනසක් වෙනවා. ඒ තමයි අපේ ඉසෙට් එකේ හරි අපේ සම්පිඩිත සාධකය මේ අඩු වෙන එක නැවතිලා අනද වැඩි වෙන්න ගන්නවා. තාම අඩුයි හැබැයි මේ හරිය මේ තාම බිංදුව වශයෙන් ගණන් ගන්නේ තාම අඩුයි. හැබැයි අර අඩු වෙන්නේ නැහැ දැන් මෙයා පොඩ වැඩි වෙන්න ගන්නවා. ඕකට හේතුව තමයි මෙන්න මෙතනින් දැන් ඔන්න අපේ වායු අංශු සෑහෙන ලඟ වෙලා තියෙන්නේ. එතකොට දැන් ආකර්ෂණ බලවලට අමතරව අන්න මෙයාගෙන් විකර්ෂණ බලත් ඔන්න පටන් ගන්නවා. විකර්ෂණ බලත් දැන් පටන් ගන්නවා. විකර්ෂණ බල පටන් ගන්නේ මොකද වෙන්නේ? මම ඔන්න පරිමාව යම් කිසි ප්‍රමාණයකට අඩු කරා. දැන් අර ඇතුලේ තියෙන ආකර්ෂණ බල හින්දා මෙතන තිබ්බ වායු අංශු ඔන්න දැන් ඇතුලට පැන්නා. හරි ආකර්ෂණ බලෙන් හින්දා. හැබැයි හරිම ගානට ඇතුලට පයින්නේ නැහැ. මොකද දැන් විකර්ෂණ බලයකුත් තියෙනවා. මෙයා ආකර්ෂණ බලෙන් දවන්න ඇතුලට පැන්නා. ආයේ විකර්ෂණ බල හින්දා චුට්ටක් තමයි එහාට තල්ලු වුණා. හැබැයි තාම පරිමාව අඩු වෙලා තියෙනවා මේ. දැන් මේ තියෙන අපේ අලුත් පරිමාව. පරිමාව තාම අඩුයි. අපේ සෛද්ධාන්තික පරිමාවට වඩා ඇත්ත පරිමාව දැන් අඩුයි. හැබැයි අර කලින් තරම් මේ තරම් අඩු වෙලා නැහැ. අර විකර්ෂණ බලහින්ද චුට්ටක් මෙයාව ඇඩ්ජස්ට් කරලා තියෙන හරි ගන්න. ඒකයි අපේ මේ ඉසෙට් එකේ අඩු වෙන්නේ නැතුව දැන් චුට්ටුට වැඩි වෙන්න ගන්න. මෙන්න මේ සීමාවෙදී මේ සීමාවේ විකර්ෂණ බල පටන් ගන්නවා. හරි මේ සීමාව විකර්ෂණ බල පටන් ගන්නවා. ඒකයි මේ ආපහු හැරෙනකොට යන්නේ. දැන් මං හිතනවා ඔයාලා සෑහෙන හිතුවොත් හරි ඔයාලා පොඩ්ඩක් හිතුවොත් එහෙම ඔයාලට මෙන්න මේ පොයින්ට් එක අඳුන ගන්න පුළුවන්. හරි මේ පොයින්ට් එක අඳුන ගන්න පුළුවන්. හයි මෙතන පරිපූර්ණයි මේ එකයි වායුව පරිපූර්ණ වගේ. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අපේ ආකර්ෂණ බලයි විකර්ෂණ බලයි දෙන්න සමානයි. මෙන්න මේ අවස්ථාවට මෙන්න මේ පීඩනයකට අපි ගියේදී අපේ වායු අංශුවක් උඩ තියෙන ආකර්ෂණ බලයි විකර්ෂණ බලයි සමානයි. සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. ඇත්තටම නිකන් බලයක් නෑ වගේ දැන්. අන්තර්මුඛ බන්ධන නෑ කියලා. අන්තර්මුඛ බලයක් නෑ වගේ කියන්නේ එයා පරිපූර්ණයි වගේ. ඒතර මෙන්න මේ අවස්ථාවේදී අපේ වායුව පරිපූර්ණ වගේ හැසිරෙනවා. ඇයි? විකර්ෂණ බලයි ආකර්ෂණ බලයි සමාන හින්දා. හරි? විකර්ෂණ බලය ආකර්ෂණ බලය සමාන හින්දා. ඒතර මෙන්න මේ අවස්ථාවේ විකර්ෂණ බල ආකර්ෂණ බල සමාන. හරි මෙන්න මේ අවස්ථාවේ මොකද කියනවා? මෙන්න මේ ටික අපි කලින්ම කතා කරපු ටික. මෙතන ආකර්ෂණ බල විතරයි. හරි මෙතන ආකර්ෂණ බල විතරයි. විකර්ෂණ බල තාම පටන් ගත්තේ නැහැ. මෙතනින් තමයි විකර්ෂණ බල පටන් ගන්න. ඒතර මේ හරිය තියෙන්නේ ආකර්ෂණ බල විතරයි. දැන් මම හිතනවා මෙතනින් එහාට වලට තේරුම් ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඉසෙට් එකේ වැඩි. ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් විකර්ෂණ බල තමයි දැන් වැඩි වෙලා තියෙන්නේ. මම මේක කොටස් මෙහා අයින් කරනම් පැහැදිලි කරගන්න. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? විකර්ෂණ බල දැන් මේ හරිය වැඩි. ඒ කියන්නේ මොකද?
පීඩනය දැන් වැඩි කරගෙන අපි යද්දි පීඩනය වැඩි කරගෙන යද්දි Z ගේ වැඩි වෙලා Z ගේ වැඩි වෙලා. උතන මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වායු අංශු පීඩනය සෑහෙන වැඩි. ඒ කියන්නේ අපේ පරිමාව උන සෑහෙන ළඟයි දැන්. පරිමාව සෑහෙන පොඩි. මේ වායු අංශු සෑහෙන ළඟින් ඉන්නේ. මේ වායු අංශු සෑහෙන ළඟින් ඉන්නේ. ඒතර දැන් සෑහෙන ළඟින් ඉද්දි මෙයාගේ ආකර්ෂණ බලයට වඩා මෙයාගේ විකර්ෂණ බලය ලොකුයි. ඒතර ඔන්න මම මගේ භාජනය මං අතුලට මෙහෙම ගෙනාවා. භාජනය මෙහෙම අතුලට ගෙනාවා. හැබැයි වායු අංශුව මොකද කරන්නේ? මගේ භාජනය තල්ලු කරගෙන මෙන්න මේ හැට වගේ යනවා. දැන් මගේ වායු අංශුව තියෙන මේ හැටි. මගේ භාජනය මං මෙතනට ගෙනාවා. ඒක තමයි සයිද්ද මගේ අවශ්‍ය කරන සෛද්ධාන්තික පරිමාව තමයි මේක. මම එතනට ගෙනාවට පස්සේ වායු අංශුව මොකද්ද කරේ? යා මාව තල්ලු කරගෙන මේ එළියට ගියා. ඇයි විකර්ෂණ බල ප්‍රබල. විකර්ෂණ බල ප්‍රබල. ඒකද මේ තල්ලු කරගෙන එළියට ගියා. ඒතර දැන් මගේ ඔරිජිනල් විතර තාත්වික පරිමාව වෙන්නේ මේක. මේ තියෙන තාත්වික පරිමාව. මේ තියෙන මට ඕන කරු පරිමාව. විකර්ෂණ බල වැඩි හින්දා මට ඕන කරු පරිමාව එළියට තල්ලු කරලා මේ එළියට ගියා. දැන් මම මේ අවස්ථාව මෙතනට ගෙනාවොත් එහෙම මට ඕන කරපු පරිමාව මගේ සෛද්ධාන්තික පරිමාව 5යි නම් අරයා දාගත්ත පරිමාව අරයා තාත්විකව එයා බලහින්ද දාගත්ත පරිමාව 6ක් වගේ. එකට වඩා වැඩි. අන්න මේ අවසර. විකර්ෂණ බල දැන් ප්‍රබලයි. ඒකින්ද උඩට යන්න. මම හිතන කාට තේරෙන්නේ නැති කියලා. මේක හරිම වැදගත්. හරි මේක හරිම වැදගත්. හරි ඉතර මෙන්න මේ කාරණා හරි මේ කාරණා කටපාඩම් කරනවා නම් එපා. හරි මේ කාරණා කටපාඩම් කරනවා මේක තේරුම් ගන්න. මෙතන චූටි දෙයක් තියෙනවා. හරි ඇත්ත මේ චූටි දෙයක් මෙතන තියෙනවා. හැබැයි මේක දෙපාරක් තුන් පාරක් කරලා යනවා මේක හරියට තේරුම් ගන්න. දැන් මේක එකපාරක් තේරුම් ගත්තොත් එහෙම ඔයාට මේ ඕන දෙයක් හදාගන්න පුළුවන් ඔය වලින්. ඔයාට සමහරට මේ සමීකරණය අමතක වෙයි. විභාගය කරලා පස්සේ මේ සමීකරණ මතක වෙනවා. යට තියෙන්නේ කවුද උඩ තියෙන්නේ කවුද ඔයාලට මතක වෙනවා. හැබැයි ඔයා කාරණා දන්නවා නම් ඔයා දන්නවා නම් මෙතන තියරි එක මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න තියෙනවා නම් ඔයාට මේ graph එක හොදන්න graph එක මෙහෙම එන්නේ. එහෙනම් මේ කැලෙන් කැල පොඩ්ඩක් ඔයා හිතලා බලන්න. ඔයාට පුළුවන් හරි. මේක මෙහෙම වුණොත් මේ පහළට පරිපූර්ණ આવොත් තමයි මේක පහළට යට වෙන්නේ. ඔන්න ඔයාලා හදාගන්න පුළුවන් වුණේ. ඒක සාමාන්‍යයෙන් මෙන්න මේ කාරණා වලින් MCQ එකක් මොකක් වෙලාවට එනවා එක්සෑම් එකට. ඉතින් අර MCQ එක හරිම ලේසි. ඔයා මේක තේරුම් ගත්ත ගමන්. මේක කටපාඩම් කරන්න එපා. මොකද දැන් හුඟක් අපේ එක්සෑම්ස් වලදී ඔයාලට සරල ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. මෙතන අවස්ථාව මොකද්ද? මෙතන අවස්ථාව ඒව අහන්නේ නැහැ. ඒගොල්ලෝ මොකක් හරි අවස්ථාවක් දීලා ඒකෙන් තමයි අපේ ප්‍රශ්න අහන්නේ. දැන් හරිම වැදගත්. හරියට මේක හිතලා තේරුම් ගන්න. ඒක තමයි හරිම වැදගත්කම. කටපාඩම් කරන්න එපා. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. දැන් තව පොඩි කාරණයක් තියෙනවා. මගේ මේ භාජනයේ දැන් උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරොත්. ඔයා දන්නවා අපි කලින් අපි කතා කරපු දේවල් එක්ක හරි උෂ්ණත්වය වැඩි කරාම වායු වල චාලක ශක්තිය වැඩි වෙනවා. වායුව සෑහෙන ඉක්මනට හැම චලනය වෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? අර අන්තරණුක බල මේ අන්තරණුක බල ටික ටික දැන් අඩු වෙනවා. ඇයි? මේ වායු අංශ දෙකක් සෑහෙන ඉක්මනට එහා මෙහා යනවා. අර අන්තරණුක බලයක් හදාගන්න වෙලාවක් නැහැ. ඒතර උෂ්ණත්වය වැඩි කරන හැම වෙලෙම හොඳට මතක තියාගන්න ඔයාගේ වායු අංශු අතර තියෙන අන්තරණුක බල අඩුයි. ඒ කියන්නේ පරිපූර්ණ තත්ත්වයට ළඟයි. පරිපූර්ණ තත්ත්වයට ළඟයි. ඔන්න බලන්න. මම දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් එහෙනම් මෙයා මෙන්න මේ වගේ නේද? උෂ්ණත්වය වැඩි කරනවා. මම මොන තව උෂ්ණත්වය වැඩි කරනවා. හරි. මොන මම තව උෂ්ණත්වය වැඩි කරනවා මොන්න මෙහෙම. ඊට මම මේ උෂ්ණත්ව තුන මේ අංකණය කරොත් මේ ඉන්නේ T1 මෙන්න ඉන්නවා T2 මෙන්න ඉන්නවා T3 කියලා. හරි. මම අහුත් මේ උෂ්ණත්ව වැඩි වෙන අණුපිළිවෙල කියලා. ඔයාලට පේනවාද මේ වැඩිම ලොකු වෙනසක් පෙන්වන්නේ අඩු උෂ්ණත්වය. මෙයාගේ තමයි අඩු උෂ්ණත්වය. ඊට පස්සේ මේ අපේ පරිපූර්ණ තත්ත්වයට චුට්ටක් ළඟයි. පරිපූර්ණ තත්ත්වය කියන්නේ මේ එකනේ. මේ තනි තරල රේඛාව. ඔයා පරිපූර්ණ වායුවක් කරන් මේ වැඩේ කරොත් මට තනි තරල රේඛාවක් තමයි එන්නේ. ඒතර දෙවෙනියට ඉන්නවා T2. එයා පොඩ්ඩක් ගන්න. T3 කෙනෙක් කෙනා තමයි සෑහෙන පරිපූර්ණ තත්ත්වයට ළඟ. ඒ කියන්නේ යාගේ තමයි උෂ්ණත්වය වැඩිම වෙන්න ඕන. එයාගේ තමයි උෂ්ණත්වය වැඩිම වෙන්න ඕන. ඉතින් මම හිතනවා මේ කාරණේ තේරුම්ද කියලා. මේක හරිම වැදගත්. හරියට තේරුම් ගන්න. ආයෙත් මම කියනවා කටපාඩම් කරන්න එපා. මේක තේරුම් ගන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඒක තමයි වැදගත්ම දේ. හරි ඊළඟ කතාවට තව චූටි concepts දෙකක් තියෙනවා අපේ මේ වායු පාඩම
මේ වෙන්න. ඒතර අපි ඒක කතා කරමු දැන්. හත් මෙන්න මේ වචන දෙක. වායුවක අවදි උෂ්ණත්වයයි වායුවක අවදි පීඩනයයි. මේ දෙක හුඟක් අය පටලවා ගන්න කොටස් දෙකක්. එහෙනම් මේක හරියට තේරුම් ගන්න. ආයෙත් මම කියනවා කටපාඩම් කරන්න නෙමෙයි මේක තේරුම් ගන්න. හරිම ලේසි. ඔන්න බලන්න. දැන් ඔයාලා දන්නවා අපිට පුළුවන් මොකක් හරි වායුවක් තිබ්බොත් ඔන්න දැන් මෙහෙම වායුවක් මොකක් හරි තියෙනවා. වාචනයක දාපු මෙහෙම වායුවක් තියෙනවා. මේ වායුව අපිට ද්‍රව කරන්න පුළුවන් පීඩනය වැඩි කරලා උෂ්ණත්වය අඩු කරලා. පීඩනය වැඩි කරලා උෂ්ණත්වය අඩු කරාම මේව ද්‍රව කරන්න පුළුවන්. දැන් අපි මේ වායුවක් ද්‍රව කරනවා කියන මොකක්ද කරන්න හදන්නේ? මේම වායුවක් තියෙනවා. දැන් මේ වායුවේ අංශු තියෙනවා. මේ වායුවේ අංශු අතර අන්තරංග බන්ධන හදනවා නේ. මේ වායුවේ අංශු අතර වුණ අන්තරංග බන්ධන හැදපු ගමන්ම මෙයා අන්න ද්‍රව වෙනවා. ද්‍රවයක ඕකට දන්නවනේ අන්තරංග බන්ධන වැඩි. අන්තරංග බන්ධන ප්‍රබලයි. ඒතර අපි මොකද කරන්න ඕන? මේ වායුවේ අංශු අතර ප්‍රබල අන්තරංග බන්ධන හදන්න ඕන. ඒකට මොකද කරන්නේ? අපි පීඩනය වැඩි කරනවා. පීඩනය වැඩි කරාම අන්න අපි මෙයාව ඇතුළට තල්ලු කරනවා. ඒතර මේ වායු අංශු එකිනෙකට ලං වෙනවා. අන්න දැන් මෙයාට පුළුවන් හරිම ලේසියෙන් බන්ධන හදාගන්න. අන්න එක විදියක්. පීඩනය වැඩි කරනවා. පීඩනය වැඩි කරාම වායු අංශු ලං වෙනවා. දැන් මෙයාට බන්ධන හදාගන්න ලේසි. ඔන්න ද්‍රව වෙනවා. අනිත් එක තමයි උෂ්ණත්වය අඩු කරනවා. ඒ උෂ්ණත්වය වැඩි කරාම ඔයාලා දන්නවා දැන් කලිනුත් කතා කරා මේ වායු අංශ වල චාලන ශක්තිය වැඩි වෙනවා. මෙයා පටගාලා එහා මෙහා යනවා. එතන මොකද වෙන්නේ? අර ආන්තරංග බන්ධනයක් හදාගන්න මෙයාට වෙලාවක් හම්බෙන්නේ නැහැ. මෙයා ඉක්මනට එහා මෙහා යනවා. උෂ්ණත්වය වැඩි කරාම මෙයාව ද්‍රව කරන්න අමාරුයි. උෂ්ණත්වය අඩු කරාම අන්න මෙයා දැන් හරිම හිමින් යහා මෙයා යන්නේ. හරිම හිමින් යද්දී අපිට හරිම ලේසියෙන් ආන්තරංග බන්ධනයක් හදා ගන්න පුළුවන්. බන්ධනයක් හදුන ගාම ඔන්න දෙන්න සෙට් වෙනවා. ඔහොම සෙට් වෙන ගාම අන්න ද්‍රවයක් වුණා. ඔන්න කතාව. ඒතර ද්‍රවයක් වෙනවා කියලා කියනකොට මොකද්ද මේ කරන්න දන්නේ? දෙන්නේ අංශු අතර අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි කරන්න ඕන. ඔක තමයි කරන්නේ. දැන් අවදි උෂ්ණත්වය කියන්නේ මට මෙයාව මෙම පීඩනය වැඩි කරලා හරි පීඩනය වැඩි කරලා මම මේ අංශු දැන් එකිනෙක ලං කරනවනේ. කොහොම ලං කරලා තමයි මොන මන් දැන් මෙයාව ද්‍රව කරන්න හදන්නේ. හැබැයි කොහොම පීඩනය වැඩි කරලා මෙයාව මෙම ලං කරලා ද්‍රව කරද්දී මට මෙයාව ද්‍රව කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය. හරි? උපරිම උෂ්ණත්වය. අයි මම මේ උපරිම උෂ්ණත්වය කියන්නේ. ඕනද නැහැ. උෂ්ණත්වය වැඩි වෙද්දි මේ අණු වේගෙන් එහාම යනවා ද්‍රව කරන්න අමාරුයි. හරි? ඒතර එක උෂ්ණත්වයක් පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එකෙන් එහාට මම මෙයාව රත් කරොත් මම කොච්චර පීඩනය වැඩි කරත් මෙයාව ද්‍රව කරන්න බෑ. එක උෂ්ණත්ව ලිමිට් එකක් තියෙනවා ඒ වායුවට ඒ වායුවේ උෂ්ණත්ව ලිමිට් එක පැනනට පස්සේ යා වේගෙන් එහාම යනවා මං කොච්චර අණු කට්ටියව එකිනෙක ලං කරන්න හැදුවත් පීඩනය වැඩි කරලා මෙයාලව එකිනෙක ලං කරන්න හැදුවත් මෙයා බන්ධන හදාගන්නේ නැහැ මොකද මෙයාගේ උෂ්ණත්වය වැඩි. ඒතර මේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ මෙයාව පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය පැනනට පස්සේ මෙයා හයියෙන් එහාම යනවා මෙයාව බන්ධන හදාගන්න අමාරුයි. මෙයා එකට ලං කරලා තියාගන්න එන අමාරුයි. ඒතර මේ අවදි උෂ්ණත්වය තමයි උපරිම උෂ්ණත්වය මෙයාව ලං කරලා ඒ කියන්නේ මෙයාව පීඩනය වැඩි කරලා මෙයාව ද්‍රව කරන්න පුළුවන්. උෂ්ණත්වය එක පැන්න ගමන්ම මෙයාව ද්‍රව වෙන්නේ නැහැ කොච්චර පීඩනය වැඩි කරලා. අයියා හයියෙන් එහාම යනවා. ඒ සීමාව පැනලා ගියා. දැන් දෙවෙනි පොයින්ට් එක. අවදි පීඩනය. අවදි පීඩනය කියලා කියන්නේ හරි අවදි පීඩනය කියලා කියන්නේ මෙන්න මේ අවදි උෂ්ණත්වයේ. හරි අවදි උෂ්ණත්වයේදී ඕගොල්ලෝ දැන් අවදි උෂ්ණත්වය කියන්නේ උපරිම ලිමිට් එකනේ. එයා අවදි උෂ්ණත්වයේදී මට මෙයා පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න පුළුවන්. හරි. ඒක පැන්නට පස්සේ ඒ උෂ්ණත්වය පැන්නට පස්සේ මට ආයෙ ද්‍රව කරන්න බෑ. ඒතර මේ අවදි උෂ්ණත්වයේදී ඔන්න මම දැන් පීඩනය වැඩි කරන් යනවා මෙයාව ද්‍රව කරන්න. එක පීඩනය අපි දුමු P නෝට්. P නෝට් කියන එක පීඩනයකදී මෙයාව දැන් ද්‍රව වෙනවනේ. අන්න ඒ පීඩනය තමයි අවදි පීඩනය. අවදි උෂ්ණත්වයේදී මෙයාව ද්‍රව කරන්න පුළුවන් අවම පීඩනය. ඊට පීඩනය වැඩි කරාම මෙයා කොහොමද ද්‍රව වෙන්නේ? මම දැන් ලං කරලා තියෙන්නේ. අවදි උෂ්ණත්වයේදී මෙයාව ද්‍රව කරන්න පුළුවන් පීඩනයට තමයි අපි කියන්නේ අවදි පීඩනය. ඉතින් ඔන්න ඔය කතා දෙක ඔළුවට දාගන්න ආයෙත් කියන කටපාඩම් කරන්න එපා. මොකද මේ කටපාඩම් කරොත් ඔයාලට මේ පැටලෙනවා.
ප්‍රශ්න අහන්නේ අපේ එක්සෑම් එකේ පටලෙන විදිහට. එතකොට මේ පටලව ගන්න නැතුව උත්තරේ දාගන්න ඕන නම් ඔයාට හරි. ඔයාට මේක හරියට උත්තරේ දාගන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. මේක කීපාරක් කරලා මේක හරියට තේරුම් ගන්න. ඉතින් මම හිතන එක ප්‍රශ්නයක් නෑ. මම ආයෙ කියන්නේ ඔයාලට පුළුවන් වීඩියෝ එක ආයෙ දෙපාර තුන් පාර දාලා ආයෙ බලන්න. මම හිතන එක ප්‍රශ්නයක් නෑ කියලා අපි ඊළඟ කොටසේදී අපි කතා කරමු අපේ වායු පාඩමේ අන්තිම කෑල්ල. ඒ තමයි PV = NRT එකෙන් ගණන් හදන එක. ඉතින් අපි එකෙන් කතා කරමු මේ පාඩම අපිට කරගන්න පුළුවන්.